සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඔයාලා අද එකතු වෙලා ඉන්නේ 11 ශ්‍රේණියට අදාළ බහුමාධ්‍ය තාක්ෂණ භාවිතයෙන් සරල වෙබ් අඩවි නිර්මාණය කියන පාඩමේ HTML කේත භාවිතයෙන් වෙබ් අඩවි සම්පාදනය කියන කොටසේ නව ගැටලුවක් සාකච්ඡා කිරීමට. එහෙනම් අපි වැඩි වෙලා නොගින් යමු. මොකක්ද ඒ ගැටලුව කියලා බලන්න. හරි. දැන් ඔයාලට තිරේ දිස්සන ඇති ගැටලුව. මේ ගැටලුවේ සඳහන් වෙනවා පහක් සඳහන් HTML කේතයේ ප්‍රතිදානය දී ඇති අවකාශය තුල ඇඳ දක්වන්න. අපිට ඊට පහතින් HTML කේත ඛණ්ඩයක් දීලා තියෙනවා. ඊට පස්සේ සැලකිය යුතුයි කියලා යටට දීලා තියෙනවා. වෙබ් පිටුව තුල ප්‍රතිදානය එකෙල්ලවීම නොසලකා හරින්න ප්‍රතිදානය පමණක් ප්‍රමාණවත් වේ. කියන්නේ අපිට මෙතන ප්‍රතිදානය මොන වගේ වෙන්න ඕනද කියන එක විතරයි අඳින්න කියන්නේ. ඒක වෙබ් පිටුව තුළ ස්ථානගත වීම පිළිබඳ අපිට නොසලකා හරින්නේ කියලා තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මේ වගේ දෙයක් පිළිවෙලට කරන්න කොහොමද කියලා. ඒ සඳහා අපි මුලින්ම HTML කේත ඛණ්ඩය හොඳින් පරිශීලනය කරන්න ඕන. එතකොට මේ කේත ඛණ්ඩේ ශීර්ෂ උසුලනය තුළ එහෙනම් හෙඩ් ටැග් එක තුළ කිසිදු අන්තර්ගතයක් ඇතුළත් වන්නේ නැහැ. හැබැයි මේක බොඩි උසලනය තුළ ටේබල් උසලනය ඇතුළත් වෙනවා. එහෙනම් මේක ප්‍රතිදානය වෙන්නේ අනිවාර්යයෙන්ම වගුවක්. ඒක අපි හඳුනගන්නේ කොහොමද? ටේබල් ටැග් එක තියෙන නිසා. ඊට පස්සේ මේ වගුවේ අපිට වගුව නිර්මාණයට අවශ්‍ය වෙන වගුවේ තීරු ගාන සහ වගුවේ පේලි ගාන. එතකොට වගුවේ පේලි වෙන් වෙන්නේ TR එහෙම නැත්නම් ටේබල් රෝ කියන ටැග් වලින්. එතකොට මේ TR ටැග් වලින් තමයි අපි මේ වගුවේ පේලි හඳුනාගන්නේ. ඒ වගේම TH සහ TD කියලා තව ටැග් දෙකක් තියෙනවා වගුවේ කෝෂ හඳුනා ගන්න. එතකොට අපිට එක පේලියක තියෙන කෝෂ ප්‍රමාණයෙන් අපිට වගුවේ තීරු කොපමණ ප්‍රමාණය තියෙන කියන එක හඳුනා ගන්න පුළුවන්. මේ කේතය දිහා බැලුවට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් මේ කේතයට අදාළ වෙන වගුවේ පේලි 5ක් තියෙනවා. ඒ වගේම මේකේ කෝෂ වලට අදාළව කොල් ස්පෑන් රෝ ස්පෑන් අඩංගු වෙනවා. يعني තීරු ප්‍රසාරණය, පේලි ප්‍රසාරණය අඩංගු වෙනවා. එහෙනම් මේ වගේ වගුවක් අපිට එක සැරේ අඳින්න අමාරුයි. මොකද තීරු සහ පේලි ප්‍රසාරණයන් තියෙන හින්දා අපිට ඒවට යන ඉඩ ප්‍රමාණයන් පිළිබඳ අදහසක් ගන්න එක සැරේට අමාරුයි. ඒ හින්දා අපි මුලින්ම කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් දල සටහනක් ඇඳගන්න එක. එතකොට මේකේ පේලි 5ක් අන්තර්ගත වෙනවා. එහෙනම් අපි මුලින්ම පේලි 5 ඇඳ ගන්න ඕනේ. මම පැත්තකින් දල සටහන ඇඳ ගන්නම්. ඊට පස්සේ පළවෙනි පේලිය සලකන්න ඕනේ. පළවෙනි පේලියේ පළවෙනි සෙල් එක තියෙනවා. ඊට පස්සේ දෙවෙනි සෙල් එකට සාමාන්‍ය සෙල් එක වගේ දෙගුණයක් තීරු වශයෙන් ඉඩක් අරගෙන තියෙනවා. එහෙනම් මේ ලකුණු කරපු දිග වගේ අපි දෙගුණයක දිගක් දල වශයෙන් ලකුණු කරගමු. ඊට පස්සේ අපි දෙවෙනි පේලිය සැලකුවොත් දෙවෙනි පේලියේ පළවෙනි සෙල් එක පේලි 3ක ඉඩක් අරගෙන තියෙනවා. එහෙනම් ඒක එන්නේ මෙන්න මේ විදිහට. මේ රේඛා නෑ. ඒ වගේම මේක තව සෙල් දෙකක් තියෙනවා. මෙන්න මේ කෝෂයට කෝෂ දෙකක ඉඩ ගත්තා. එහෙනම් මෙතන ඊට සමානව තව කෝෂ දෙකක් සඳහා දත්ත තියෙනවා. එහෙනම් මේ කෝෂය දෙකට බෙදෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි පේලිය ඉවරයි. ඊට පස්සේ අපි තුන්වෙනි පේලියේ තියෙන්නේ තවත් දත්ත දෙක. එහෙනම් ඒ දනා කෝෂ දෙකක් තියෙනවා. හතරවෙනි පේලියේ පළවෙනි පේලිය වගේම තිරස් අතර ඉඩ අරගෙන තියෙනවා කෝල් ස්පෑන් යටතේ. එහෙනම් ඒක මේ සෙල් එකම අපිට මේ විදිහට තියන්න පුළුවන්. ඒ වගේම පස්වෙනි පේලියේ සෙල් 3ක ඉඩ අරගෙන තියෙනවා තනි කෝෂයට. එහෙනම් මෙන්න මේ විදිහට අපිට තියන්න පුළුවන් මේ පස්වෙනි පේලිය. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි මේ වගේ view එන්නේ. අපි දැන් කරන්න යන්නේ මේ වගුවට දත්ත පිරවීම. මම ඒ සඳහා මේ වගුවම නැවත ඇඳ ගන්නම්. එතකොට මේ වගුවට දත්ත දාද්දී අපි සලකන්න ඕන දෙයක් තමයි මේ වගුවේ TH cell. කියන්නේ වගුවේ ශීර්ෂ නාමයන්ට යොදා ගන්න කෝෂ වගේම වගුවේ දත්ත සඳහා යොදා ගන්න table data TD cell අතුංග වෙනවා.
එතකොට මේ කෝෂ දෙකේ දත්ත නිරූපණය කරන ආකාර දෙකක් තියෙනවා. මේ දෙක වෙන වෙනම තේරුම් ගන්න ඕන. එතකොට මේ TH කෝෂයක දත්තයක් ඇතුළත් වෙලා තියෙනකොට ඒ දත්තය නිරූපණය වෙන්නේ කෝෂයට මධ්‍යගතව. එහෙනම් අපි TH සෙල් මේ වගුවට අදාළව තියෙන දෙකයි. එහෙනම් අපි මේ දෙකේ දත්තයන් පුරවා ගමු. ඊට පස්සේ TD සෙල් වල දත්ත ඇතුළත් වෙලා තියෙනකොට ඒ දත්ත නිරූපණය වෙන්නේ ඉහළින් සහ පහළින් සමාන පරතරයක් බැගින් මධ්‍යගතව වමට කෙල්ලවි. මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට වමට කෙල්ලවි. මේ ඉහළින් සහ පහළින් තියෙන පරතර සමාන වමට කෙල්ලවි තමයි දත්ත නිරූපණය වෙන්නේ. මෙන්න මේ TH කෝෂයක මෙන්න මේ පරතර දෙක. වම සහ දකුණෙන් තියෙන පරතර දෙකත් සමානයි. ඉහළින් සහ පහළින් තියෙන පරතරත් සමානයි. එහෙනම් අපි මෙහි තියෙන අනිකුත් දත්තත් ඉක්මනින් ඇතුළත් කරගමු. පස්වෙනි පේළියේ තියෙන අදිසන්ධානයක් නිරූපණය වෙන Facebook කියලා. එහෙනම් අදිසන්ධානයක් වචනයක් විදියට නිරූපණය කොට ඒ වචනය යටින් ඉරක් පවතිනවා. එහෙනම් අපි ඒ ඉරත් මේ සමගම ඇඳ ගන්න ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. ඒක අමතක කරන්න එපා. හරි. එහෙනම් මේ ගැටලුවට අදාළ පිළිතුර තමයි මේක. මේකේදී අපි වෙබ් අතිරික්සුවක් කරා විදහි කර විට ලැබෙන ප්‍රතිදානය තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට බහුතරයක් විභාගෙදී ලැබිලා නැත්තේ මේ වෙනකොට ප්‍රතිදානය දීලා ඊට අදාළ කේතයක් දීලා හිස්තැන් පුරවන්න. එහෙම නැත්නම් කේතය ලියන්න වගේ ගැටලු. ඉතින් මේ වගේ ගැටලුවක් වුණත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේක බොහොම සරල ගැටලුවක්. මේ වගේ එකක් එන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ දෙයක් පුහුණුව යාම වැදගත් වෙනවා. එහෙනම් අදත් අපි හා සම්බන්ධ වුණ ඔබට බොහොම ස්තුතියි. මේ සම්බන්ධයෙන්ුත් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒවට අපි අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.